මහනුවර පල්ලකැලේ ක්‍රීඩාංගණයේ පැවති තෙවන 2020 තරගයෙන් ලකුණු 12ක තියුණු ජයක් වාර්තා කිරීමට එංගලන්තය සමත් වුණා. මේ සමගින් තරඟ 3කින් සමන්විත 2020 තරගාවලිය 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සංචාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබුණා. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව මුලින්ම පන්දු යැවීමට තීරණය කළා. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ එංගලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණයි. සෑම් කරන් ලකුණු 58ක් පන්දු 45කින්. දුෂ්මන්ත චමීර ලකුණු 20කට කඩලු 5ක් විශිෂ්ට පන්දු යැවීමක්. ලකුණු 129ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 116ක් පමණයි. පැතුම් නිශ්ශංක ලකුණු 23ක් 6 පහර 2ක් සමගින්. කුසල් මෙන්ඩිස් ලකුණු 26ක්. කමින්දු මෙන්ඩිස් ලකුණු 16ක් 6 පහරක් සමගින්. එංගලන්ත දගපන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කළා. විශේෂයෙන්ම ජේකබ් බෙතල් සහ විල් ජැක්ස් ශ්‍රී ලංකා ඉනිම සුණු විසුණු කර දැමීමට සමත් වුණා. ජේකබ් බෙතල් ලකුණු 20කට කඩලු 4යි. විල් ජැක්ස් ලකුණු 14කට කඩලු 3යි. ලූක් වුඩ් විසින් ලකුණු 0කට කමිල් මිශාරල දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමට අසුබ ආරම්භයක් ලබා දුන්නා. ලකුණු 62කට කඩලු 2ක් වූ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 116ක් තුල සියල්ලන්ම දැවී යාම දක්වා බිඳවැටුනේ එංගලන්ත දගපන්දු යවන්නන්ගේ දක්ෂතාවය නිසායි. ජේකබ් බෙතල් එකම පන්දුවාරයක් තුල දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර සහ දසුන් ශානක යන තිදෙනාම දවා ගනිමින් ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම අවසන් කළා. ලෝක කුසලානයට පෙර පැවති මෙම තරඟාවලිය 3-0ක් ලෙස ජයගනිමින් එංගලන්තය ඉහළ මානසික මට්ටමකට පැමිණි ඇති අතර ශ්‍රී ලංකා කණ්ඩායමට තම පිතිකරණය පිළිනඩව නැවත සමාලෝචනය කිරීමට මෙම පරාජය හේතු වනු ඇත.